Hello guys, welcome to XM official YouTube channel in Sri Lanka. අපි මේ වීඩියෝෙන් කතා කරමු gold dollar sniper entry එකක් කොහොමද අපි catch කරගන්නේ කියලා. අපි යමු MT5 platform එකට. අපි යමු MT5 platform එකට. ඒතර මම අද ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ entry එක අපි grab කරගන්නේ එහෙම නැත්නම් catch කරගන්නේ කොහොමද කියලා. හරි. දැන් බලන්න market එක මෙන්න මේ ටික වල develop වෙලා නැහැ කියලා හිතන්න. හරි. දැන් මාකට් එක මේ ගොඩක් less data වලින් තමයි මේ entry මම ඔයාලට grab කරන්න හැටි කියලා දෙන්නේ. එතකොට අපි මුලින්ම මෙතන මට FVG ටිකක් develop වෙලා තියෙනවා. හරිද? ඒතර fair value gap ටිකක් develop වෙලා තියෙනවා. එතකොට මෙතනට එනකන් FVG ටික fill වෙලා තියෙනවා. මෙතන fair value gap එක තියෙනවා. ඒතර මේ fair value gap එක fill වෙලා තියෙනවා මෙන්න මේ හතරවෙනි candle එක. ඒතර අපි FVG එක මෙන්න මේ වගේ ඇඳ ගන්නවා. සහ දැන් බලමු අපි මේ entry එක කොහොමද අපි catch කරගන්නේ කියලා. හරි. දැන් මේකට අපි oscillator එකක් use කරනවා relative strength index එක. එතකොට අපි මෙතන momentum shift එකක් තමයි බලන්නේ. momentum shift එක හරහා කොහොමද අපි මෙන්න මේ sell off එක catch කරගන්නේ කියලා. බලන්න මෙතන market එක මෙතන high momentum candle කිහිපයක් හදලා market එක තව high එකකුත් හදලා තියෙනවා. මේ high එකට වඩා මේ high එක උඩට ගිහිල්ලා සහ බලන්න ඒ high එක මේ high දෙක අතර clear gap එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ significant gap එකක් තියෙනවා මේ high දෙක අතර. හරි. ඒතර මේ high එක හදන්න හේතු වුණ low එක අපි මාක් කරගමු මේක. හරි. ඒ high එක හදන්න හේතු වුණ low එක මේක. එතකොට මේ entry අපි මෙන්න මේ වගේ level එකකදී කොහොමද catch කරගන්නේ කියලා කතා කරමු. හරි. අපි oscillator එකක් දැම්මා. එතකොට chart එක මෙන්න මේ විදිහට move වෙද්දි මෙන්න මෙතන මේ ටික monitor කරන්න. ඔන්න oscillator එකේ ඔන්න high එකක් හදනවා. මෙතන මේ sell candle දෙකක් bearish candle දෙකක්වත් හැදෙන්න ඕන නැත්නම් මේ momentum oscillator එක curve downward වෙන්නේ නැහැ. හරිද? ඔන්න curve downward වුණා. එතකොට අපිට පේනවා මෙතන selling momentum එක develop වෙනවා කියලා. ඇයි? sell candles දෙකක් හැදුණු නිසා. සහ ඊට පස්සේ අපි මොකද කරන්නේ? මම පොඩ්ඩක් zoom කරනම් බලන්න මෙතන strong sell buy මෙතන strong buy candle එකක් තියෙනවා. මේක step by step බලන්න මෙයාට බැරි වෙලා තියෙනවා sell candle එකක් විතර close වෙන්න. මෙන්න මේ first මෙන්න මේ doji candle එකට. එතකොට second candle එකටත් බැරි වෙන ඒ low එකට යටින් candle එක close වෙන්න. ඒතර ඒ low එක ගොඩක් important. ඒ low එකට යටින් candle එකක් close වුණා මෙන්න මේ තුන්වෙනි candle එක. ඊට පස්සේ අපිට හිතන්න පුළුවන් sell pressure එකක් develop වෙයි කියලා. ඇයි? first එක මෙතන buying pressure එකක් උඩට දුන්නා. second candle එක එයාටත් දරන close වෙන. third candle එක close වුණා. සහ එයාගේ lower wick එකක් නැති තරම්. ඒතකොට lower wick එකක් තිබ්බොත් තව price rejection තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. පැහැදිලිද? මෙන්න මේ candle එකේ ඔයාලට sell එකක් ගැන හිතන්න පුළුවන්. දැන් තමයි ඔයාලට momentum shift එක use කරන්න තියෙන හොඳම තැන. බලන්න මේ දෙක අතර gap එකක් තියෙනවා. මේ high එකට වඩා මේ high එක ටිකක් පහතින් තියෙන්නේ. හරිද? equal high වුණත් කමක් නැහැ. මේ high එකට වඩා මේ high එක උඩ නම් momentum shift එකක් නැහැ. හරිද? මේක මෙයාට වඩා ටිකක් පහතින්. එහෙම නැත්නම් අපි equal කියලා කියමුකෝ. එතන මෙතන momentum shift එකක් තියෙනවා. chart එක high හදලා. හැබැයි oscillator එකෙන් මොකක්ද වෙනන්නේ? momentum එක. momentum change එකක් පෙන්නලා තියෙනවා. buyers ලගේ momentum එක වැඩිද අඩුයිද මෙතන? buyers ලගේ momentum එක අඩුයි කියලා පෙන්නලා තියෙනවා. එතකොට මේක තව අපිට golden point එකක් මේක sell off කරන්න. සහ මෙතන මේ level එකට යටින් candle එකක් close වුණා. එතකොට candle psychology ගැන හිතුව මම candle psychology වල ගොඩක් වීඩියෝ කරලා තියෙනවා. ඒ psychology theory එක මෙතන use කළා. අපිට sell කරලා first TP එක අපි මෙතනට දෙනවා. පැහැදිලිද? ඒතර මේකේ ගොඩක් පොඩි දේවල් ටිකක් use කරේ මෙන්න මේ entry එක grab කරගන්න. ඉතින් බලන්න ඔයාලට මේක ගොඩක් double top double bottom pattern වලට use කරන්න පුළුවන්. ගොඩක් කලාවට double top double bottom වල previous bottom එක යටින් candle එක close වුණාම ඔයාලා entry එක ගන්න. හැබැයි ඔයාලට top එකෙන් හෝ bottom එකෙන් entry එක ගන්න පුළුවන්. මෙන්න මේ oscillator එකක් use කළා momentum shift ගැන ඔයා deeply දැනගෙන ඉන්නවා. ඒතර momentum shift ගැන ඔයා master නම් මේකෙන් සෑහෙන්න ගොඩක් ලොකු දේවල් ටිකක් කරන්න පුළුවන්. ගොඩක් අය RSI use කරන්නේ overbought oversold බලන්න. හරිද? ඉතින් මේක
හරිම ලේසි එන්ට්‍රියක්. මේක ගෝල්ඩ් වලට ගොඩක් හොඳට වැඩ ගන්නවා. ඉතින් මේකට මම ඔයාලට තව වීඩියෝ අරන් එන්නම්. මම හිතනවා ඔයාලට මේ එන්ට්‍රිය ගැන අවබෝධයක් එන්න ඇති කියලා. එහෙනම් guys අපි ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you guys. Thanks for watching.